අඩිය හදන සාමාන්‍ය වෙලිච්චාම මේ උපකරණ. ඒක කියන්නේ ගල සහ ලෑල්ල කියලා. මේ ගල ඇතුළට දාලා වටේ තරලා අඩිය හදනවා. ඊට පස්සේ මැදලා හොඳට පොලිෂ් කරලා පුච්චපුවම තියෙන්නේ රතු පාට වෙන්නේ දර වලට තමයි. ඔක තමයි ගෑස් එකේ සහ දණ්ඩිපේ දෙකේම තියෙන. කෝකෝ වර්ගත් මැටි වලින් හදලා තියෙන්නේ. තේ බොන්න උණු වතුර දාලා තියෙන රස්නේ පිට වතුර දාපුවම සීතල වෙන හැදෙනවා. මිනිමක් තියෙනවා. ඒවා ඉස්සුලින් හදලා තියෙන්නේ. ඔය පාට කරලා නෙමෙයි තියෙන්නේ. පිනුම විතරයි පාට කරලා. අනිත් ඒවා ඔක්කොම පුච්චපුවම රතු පාට වෙන්නේ දර වලට ඔය. නැත්නම් වතුර බොන්න නම් බෑනේ බැරි වෙනවනේ. ඒක අර මල් දාන්න එකක්. කොහොම තමයි හැම එකක්ම මේකේ හදන්නේ. ඒකෙන් පස්සේ අබු පොරු තමයි මේ තියෙන්නේ. ඒත් හදන්නේ ඒ ක්‍රමයටමයි කරකවන්නේ කකුලේ. ඒකට කියන්නේ පාසක පොරු. හදන ක්‍රම එකයි කරකවන ක්‍රම දෙකයි. මේක අතින් මේක කකුලේ. දැන් තමයි මැෂින් තියෙන්නේ. ඉලෙක්ට්‍රික් සක පොරු තියෙනවා. මැටි කැල්ලක් දාපු ගමන් ඇතුලේ හැදලා එනවා කියන්නේ. කොහොම තමයි වළං වර්ග හැමදේම සක පොරු හදන්නේ. අරවත් මැටි වලින් තමයි. ඒකට කොහොමද කැමති නම් ගණ්ඩක් පුළුවන් මෙලදී. කීයක් වගේ කොප්ප? 200යි 250යි 300යි වෙයි. ලේ වලට වැඩි අපි හදන හින්දා පිටින් ගෙනියන්නේ නෙමෙයි. මට ගර්මින්දා. ඔය 200 එකක් දෙන්නකෝ.